කකුලේ මුළු ඇඟම කොට වෙලා තියෙනවා. හ්ම් 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 හරි නමස්කාර වේවා උත්තම වූ භූමි දේවතාවුන් වහන්සේට පින් සිද්ධ වෙනවා. ඔය කකුල වල ශරීරයේම ගත වෙලා තියෙනා වූ සියලු විස පල්ලෙහාට ඇදලා දෙන්න දෙයි හාමුදුරුවන්ට පින් සිද්ධ වෙනවා. දෙයි හාමුදුරනේ සියලු විස පල්ලෙහාට අදින්ට අවසරයි. ඇදලා දෙන්න දෙයි හාමුදුරනේ බුලත් කොළ හරහා එළියට අදින්න. ඔයාලට මොන හරි දැනෙනවද දැන්? ඈ? මේක යහම කැක්කුමක් කියනවා. පල්ලෙහාට කැක්කුම් බහිනවද? හා. ඇදිලා යනවද දැනෙනවද පල්ලෙට? මේකේ මැණික් කටුවේ සීතලලා ඉදි කට්ටෙන් ආයිනවා. ඇදිනවනේ පල්ලෙට. ආ ඔහොම තියන් ඉන්න. නමස්කාර වේවා ති උත්තම වූ භූමි දේවතාවුන් වහන්සේට පින් සිද්ධ වෙනවා. ඒ සියලු විස දෝෂ අදින්ට දෙයි හාමුදුරනේ. සියලු විස දෝෂ පල්ලෙහාට ඇදලා දෙන්න. සියලු විස දෝෂ පල්ලෙහාට අදින්ට දෙයි හාමුදුරනේ චරණගත වෙලා තියෙනා වූ ඒ තුවාල වලට බලපාන්නා වූ සියලු විස දෝෂ බන්ධන කඩ කඩ ඔය තියෙනා වූ දෙහි බුලත් කොළේ හරහා එළියට ඇදලා දෙන්න දෙයි හාමුදුරන්ට පින් සිද්ධ වෙනවා. අර බරගතිය දැන් බහිනවද පල්ලෙට? මේ කැක්කුමින් පල්ලෙට බහින්නේ. මොන වගේද දැනෙන්නේ? මොකද්ද දැනුණු අත්දැකීම? කැක්කුම ආවා. ඔව්. දැන් මැණික් කටුලනේ ඉදි කට්ටකින් මෙහෙම ආයිනවා වගේ. ඔව්. දැනෙන්නත් තියෙනවා. ඔව්. ඊටසේ ගලාගෙන ගියා දැනුණාද? මේ ටිකේ මේ කැක්කුම ඔහොම යනවා. ගලාගෙන ගියා. ඒ හරිය අර කලින් තිබ්බනේ බරක් දැන් ඒ බර තියනවද? දැන් නෑ දැන් නිදිවෙච්ච කතියක් තමයි දැනෙන්නේ. ඔය එක තැන ඉඳලා නේද? හ්ම්. මම දැන් දානවා. කකුල් දෙක පස්සෙන්. හරි ඉස්සෙල්ලා ගැට වගේ තිබුණේ. ඔව්. දානවා පෑන් එක දාගෙන ගෙදර හිටියේ. ඔව්. එදායි පස්සේ තිබුණේ නෑ ඒ දෙවිලි ගතිය. ඔව්. මට ඊයේ ආයේ පොඩ්ඩක් දැනුණා. ඔව්. මාරු වෙලා ගියා. දැන් මේ අර තුවාල දාපු එක වේල්ලා නේද? ආ දැන් අදනේ දෙක කපන්නේ. අද තව දෝෂ ඇදෙනවා විස. සතියටනේ. ඔය එකපාරයි. අපි අත තිබ්බෙත් නෑනේ. මේක අවුරුදු කීයද ගියේ? 20කට වැඩි. ඉස්සරහට. බෙහෙත් කරා නේද? බෙහෙත් නම් හරියට කරා. කොළඹ හිට ගිහින් කරා. මට මේ තරම් හොඳට අඩු වුණෙත් නෑ.